මට ගහේනම මතකන්නේ. අපි ඉවරයි. අනේ. අරලිය. නන්දේ. නරලිය කාට ඇවිල්ලා. නරලිය ගා මන්දිරේ ඇතුළටත් ගිහිල්ලා මේ පාර නම් නන්දේ ඉවරයි. සේවලු ඔක්කොම සටන අතහැරලා. ඒ කිව්වේ අරලිය ගහත් අල්ලගෙනද? මේ පාර නම් නන්දේ වුණොත් වල්ල පළල චත්නිය. පාපලා නන්දගේ මන්දිරයටත් ගිහිල්ලා. ඔය තියන්නේ කොරලා අන්තිමට නන්ද වැලි දාලා මැරගත්තා. දැන් ඇදිරි නීතිය දාලා වැඩකුත් නැහැ. නන්ද පළවෙනි පාරත් ෆේල්, දෙවෙනි පාරත් ෆේල්, තුන්වෙනි පාරත් ෆේල්. අනේ මට තාම ඔය තරම් සටන් වෙන්නේ මම බරදී 4 දෙනෙක් මන්දිරයේ ඇතුලේ ඕමි ගන්නවා. එක කොල්ලේ ස්විමින් පූල් එකේ සබන් ගාලා නෑවනේ. නන්දගේ මන්දිරයේ ඇතුලේ කොල්ලෙක් රයිස් එකක් දැම්ම මාර රහත් තිබුණේ. මචං ඔබට කියන්න ලොක්කගේ පරණ වෙච්ච ජොගෙකුත් කාමරය ඇතුලේ තිබ්බා. ඒක හොදලා තිබුණෙත් නෑ. උන් සැමගත්දී අපි තමයි ඥාන. ඉච්චල් දෙනවා. 13 වෙනිදා ඇත්තටම යයිද? ගියලප්පන් ඉතින් එළවයි. සුභාරංචිය ලොක්කා. 13 වෙනිදාට අර ධාතු කන ගෙම්බ අස් වෙලා යනවයි කියලා හැමෝටම කියලා. අම්මපා කියපන් මට හිතා ගන්නවත් බෑ. ඔව් ඉතින් දැන් සේරම කාලා ඉවරයිනේ. අරලිය ගහේ ඩීජේ පාටියකුත් තියෙනවා. 13 වෙනිදා ඇත්තටම යයි. ඉද